ආයිබෝවන් හැමෝටම ඇත්තටම මම මේ channel එක පටන් ගත්තේ අලුතෙන් විශේෂයෙන් මගේ යාළුවෝ මගෙන් අහනවා ගොඩක් වෙලාවට කොහොමද නිරෝගීව ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ මට වයස දැන් අවුරුදු 52ක් වෙනවා. ඉතින් ඒකත් ලොකු සතුටක්. 52ට මෙච්චර නිරෝගීව ඇත්තට මට අසනීප තත්ත්වයන් කියන මොකුත්ම නැහැ. කලාතුරකින් උණක් වගේ දෙයක් හැදුනොත් තමයි. ඉතින් එහෙම ඉන්න ගොඩක් හේතු බලපානවා. ඉතින් මම අනුකරණය කරන දේවල් ටික ටික මට හිතුණා ඔයාලට කියා දෙන්න ඕනි කියලා. විශේෂයෙන් මගේ ඉස්සලා වීඩියෝ එකේ මම උදේ ආහාරය ගන්න විදිය මම ඔයාලට අප්ලෝඩ් කරා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගෙන මම දානේ වීඩියෝ බලන්න මගේ අත්දැකීම් එක්ක තමයි මම මේ හැමදේම ඔයාලට ලබා දෙන්නේ. විශේෂයෙන් මම ඔයාලට කියන්න කැමති මේ ජලය කියන එක මට දෙවි කෙනෙක් වගේ. විශේෂයෙන් මම ජලයට ගොඩාක් මුල් තැනක් දෙනවා. සාමාන්‍යයෙන් මම අවදි වෙන්නේ උදේ 4ට විතර අවදි වෙලා ඒ උයන පිහන ගමන් විටෙන් විට මම ජලය පානය කරනවා. කොහොම හරි ඔෆිස් යන්නේ මම ගෙදරින් 6:00ට විතර ඒ පිටත් වෙන වෙලාව වෙනකොට කොහොමත් වතුර ලීටරයක් මම පානය කළා. එතකොට මම හැමදාම ඒ කියන්නේ දින 30ම නානවා. ඒක ඇත්තට විශේෂයි. මොකද පුජ්‍යලීන්ට මේ ස්නානය කියන එක හරි වැදගත් සෞඛ්‍යයට. අනික ගොඩක් අය මං හිතන්නේ පුරුදු වෙලා තියෙන්නේ රැට නාන්න. ඒක ඇත්තටම ඉතාමත් අහිතකර තත්ත්වයක්. විශේෂයෙන් මම නාන්නේ හැමදාම උදේ 6ට තමයි නාලා සූදානම් වෙලා ඔෆිස් යන්නේ. ඊට පස්සේ හවසට ඇවිල්ලා මම නාන්නේ ඇඟ සෝදන එක තමයි කරන්නේ. එතකොට මේ උදේට නාන එකෙන් මම හිතනවා අපිට සෙම් ගතියම හැදෙන්නේ නැහැ. මොකද අපි උදේට නාපුවාම අපිට ඉර නැගගෙන එන අවස්ථාවක් තියෙන. එතකොට අපේ ශරීරය සීතල වෙන්නේ නැහැ. හැබැයි හවසට අපි නාපුවාම ඉර බැසගෙන යන අවස්ථාවක් පරිසරය සීතල වෙනවා. අපේ හිය සීතල වෙනවා. ඒ නිසා අවසර නාන එක හොඳ නැහැ කියලා මම තේරුම් ගන්න තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්නකොට නම් ජලය ලීටර් 3ක් 4ක් පානය කරනවා. මම බෝතල් 6කට ජලය දාලා නිතර ගෙදර පේන්න තියලා තියෙන්නේ. යන තැන තියලා තියෙන්නේ. ඒ වගේම හැබැයි ඔෆිස් ගියාම නම් මම ලීටර් 1.5 බෝතලයක් ගෙනියන්නේ. ඒක ඉවරනවා හවස 2 විතර වෙද්දී ආයෙ හවසට මම වතුර ඒ බෝතලයට පුරවන කොහොමත් ඔෆිස් ගියාම ඔෆිස් එකේදී මට වෙන්නේ ලීටර් 2ක් විතර. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ආයෙ ජලය පානය කරන්න පටන් ගන්නවා. අනික මම දවසට ආහාර වේල 2යි ගන්නෙ. ඒකත් මම හිතන මගේ නිරෝගීකමට ගොඩක් බලපානවා. මොකද අපේ මේ හැම රැලි වැටෙන එක ගොඩක් සිද්ධ වෙනවා අපේ ශරීරේ ජලය නැතිකම. ඉතින් ඇත්තටම මේවා පහසුවෙන් කරගන්න පුළුවන් දේවල්. අපේ කාන්තාවන්ට දරුවන්ට ඕනම වැඩිහිටියෙකුට අපේ මේ හැම ලස්සනට තියාගන්න මට බොහෝ සෙයින් ඉවහල් වෙන්නේ ජලය. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා මේ අහලා තියෙනවා දැකලා තියෙනවා කියවලා තියෙනවා ජලය පානය කරපුවම අපේ ශරීරේ ප්‍රධාන රෝග 12ක් විතර සුවපත් කරගන්න පුළුවන් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් සාමාන්‍ය උදාහරණයක් විදිහට මලබද්ධය. ඇත්තට මලබද්ධය කියන දේ මම ජීවිතේ අත්දැකලවත් නැහැ. නමුත් අහලා තියෙනවා. ඉතින් මලබද්ධය කියන එක ඉතාම පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ජලය. ඒ වගේම තමයි රක්ත වාතය. ඒ වගේම තමයි මේ ඔස්ටියෝපොරොසිස් රෝගයත් වළක්වා ගන්න පුළුවන්. හැදිලා තියෙන අයගේ පාලනය කර ගන්න පුළුවන්. අනික විශේෂයෙන් මේ අද කාලේ හෘදයාබාධ විශේෂයිනේ. අපි නිතර අහන හෘදයාබාධ මේ නිතර ජලය පානය කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට අඩුම ගානේ ලීටර් 3ක්වත් දවසට පානය කරන්න පුළුවන්. මම අහලා තියෙනවා මේ හෘදයාබාධ 50%කින් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක මම හිතනවා ඉතාමත් හොඳ නිවේදනයක්. ඒ වගේම තමයි මේ වකුගඩු වල ඇත්තටම රෝහලකට ගියොත් දකින්න පුළුවන් මොකද මගේ මාවට වගඩ රෝගේ තියෙන නිසා මම රෝවලට මමත් එක්ක නිතර යනවා. මම දකිනවා
වකුගඩු අමාරු හැදිලා වකුගඩු ගල් හැදිලා මුත්‍රා ගල් හැදිලා මුත්‍රා ආසාදන වෙලා මේ මුත්‍රා ආසාදනෙම ඊටමත් හැදෙන්නෙම නැති ගානට වළක්වා ගන්න පුළුවන්. මම නම් මුත්‍රා ආසාදන මුත්‍රා දැවිල්ල කියන දේවල් අත්දැකීමක්වත් මට නැහැ. මොකද මේ ජලය මගින් අපි මේ කන බොන දේ ආහාරවල විස මේ මුත්‍රා මගින් පිට කරනවා. එතකොට අපේ ශරීරයේ විස සෝදා හරිනවා. ඒ නිසා ඊටමත් වැදගත් මේ ජලය පානය කිරීම. ඒ වගේම තමයි අපේ සමහර අයට රැයට නිින්ද යන්නේ නැහනේ. ඉතින් මං සාමාන්‍යයෙන් පොතපතේ අහලා තියෙනවා, දැකලා තියෙනවා, කියවලා තියෙනවා මේ නිින්ද නොයාමට හොඳම බේතල් මේ ජලය පානය කිරීම. අනික තමයි මේ අපේ කාන්තාවන්ට සාමාන්‍යයෙන් හැදෙන රෝගයක් තමයි ඊස්ට් ආසාදනය කියන එක. ඉතින් මේ රෝගේ වළක්වා ගන්නත් ඊටමත් හොඳයි මේ ජලය පානය කිරීම. ඉතින් සාමාන්‍යයෙන් විශේෂයෙන් කාන්තාව ලස්සනට ඉන්න කැමතිනේ. එතකොට හැම පැහැපත් වෙන්න අපේ හැම නිරෝගීව තියෙන්න අපේ හැමට විවිධාකාර රෝග, ඒ කියන්නේ හැම වියලිලා, පැලිලා, ගැහිලා හැමේ රෝග වළක්වා ගන්න, ඒ දේවල් හැදෙන්නේ නැති වෙන්න, හැම රැලි වැටෙන එක වළක්වා ගන්න. ඉතින් මේ හැම දෙයකටම මේ ජලය ඉවහල් වෙනවා. ඉතින් අපිට නොමිලේ තියෙන දෙයක් පිරිසිදු ජලය අපේ ලංකාවේ ඕනම තරක පිරිසිදු ජලය තියෙනවා. ඉතින් පුළුවන් හැම මොහොතකම උණු කර නිවාගත් ජලය පානය කරන එක අපේ මේ නිරෝගීකමට බලපානවා. ඉතින් බැරිම අවස්ථාවක උනොත් උණු කරපු නැති ජලය පානය කරලා කමක් නැහැ මං හිතන්නේ. මොකද මම මගේ අත්දැකීම් මේවා. ඉතින් මේ ජලය කියන එක මගේ ජීවිතේට මේ අර ගහයි පොත්තයි වගේ බද්ධ වුණු දෙයක් තමයි මේ ජලය කියන්නේ. අනික මගේ වයස දැන් 52ක් කියලා මං කියවනේ. ඉතින් මේ තරමට හරි මගේ ඉසකියා වුණත් පවත්වාගෙන යන්න. මොකද මට මගේ ශරීර සෞඛ්‍ය ගැන මට ගොඩ හිතා කටයුතු කරන්න අවස්ථාවක් නැහැ. මොකද මං උදේ ඔෆිස් ගියාම සාමාන්‍යයෙන් ගෙදර එනකොට 6:30 වෙනවා. සමහරවල් 7 8 9 වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ගොඩක් මේ දේවල් කරන්න අවස්ථ නැහැ. හැබැයි අපිට පහසෙන් කරන්න පුළුවන් යන හැමතැනම මේ වගේ වතුර බෝතලයක් තුරුල් කරගෙන ගියාම ඒක අපිට අපේ නිරෝගීකමට ගොඩක් බලපානවා. අනික තමයි මං හිතන්නේ අපේ ඇස් පෙනීම සාමාන්‍යයෙන් නිරෝගී වෙනවලු මේ ජලය පානය කිරීම. ඉතින් මගේ ඇස් දෙකත් සාමාන්‍යයෙන් පේනවා අඩුයි කියන්නේ සමහර විට අකුරු කියවන්න අපහසුතා එනවා. ඉතින් මේ දේවල් අපේ සමහරට ඇස් පෙනීම අඩු වෙන්න විවිධ කාරණා බලපානවා. මොකද ඇත්තටම මම නම් ගොඩාක් වෙලාවට පරිගණක යන්ත්‍රය භාවිතා කරනවා මගේ රාජකාරිය වලට. ඉතින් ඒක නිසා මගේ මේ මෑතක ඉඳලා, ඒ කියන්නේ මාස 7-8ක ඉඳලා මගේ ඇස් පෙනීම ගොඩක් දුර්වල වුණා. ඒ කියන්නේ මම රාත්‍රියටත් ඇවිල්ලා ඔෆිස් එකේ කටයුතු ටයිප් කරනවා, පරිගණක එක්ක ඉන්නවා. ඉතින් මේ නිසා මගේ ඇස් පෙනීම පරිගණක භාවිතයේ වැඩිකම නිසා මගේ ඇස් පෙනීම අඩු වෙලා තියෙනවා. ඉතින් මම මේ ගානට හරි පාලනය කරගෙන යන්නේ මේ ජලය පානය කිරීමෙන් තමයි මම මේ විදියට හරි පාලනය කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා හැමෝම පුරුදු වෙන්න තමන් ළඟ ඉන්න දරුවා තමන්ගේ අතින් අත ඇරෙන්නේ නැහැ වගේ මේ ජලය කියන දේ අත ඇරෙන්නේ නැති වෙන්න නිතර භාවිතා කරන්න. ඉතින් ඔබට සුවදායි වූ නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද නිරෝගීව හිටියොත් අපිට සතුටින් ඉන්න පුළුවන්. නැත්තම් අපිට සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට මුත්‍රාමාරුවක් හැදුනා කියමුකෝ. මුත්‍රාමාරුවක් හැදුනොත් අපිට අනිත් සාමාන්‍ය කටයුතු කරගන්න අපහසුයි. එතකොට අපිට සමහර තරහ එන්න පුළුවන්. අපේ අනිත් කටයුතු අතපසු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි නිරෝගීකම හැමතිස්සෙම උතුම් කොට සලකලා සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් හදාගන්න අපි ජලයට මුල් තැනක් දෙමු. මොකද අපේ ශරීරයෙන් 80%ක් ජලය මත රඳා පවතිනවා. ජලය තියෙන්න ඕනේ අපේ ශරීරයෙන් 80%ක්. මොකද අපේ සාමාන්‍යයෙන් අපේ මතක ශක්තිය ඉතාමත් හොඳින් වර්ධනය කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ජලය. මොකද මොළයට 70%ක් 80%ක් ජලය තියෙන්න ඕනේ. ඒ නිසා මතක ශක්තිය පාලනය කරගන්න පුළුවන්, රඳා ගන්න පුළුවන්. මේ දේවල් අපිට අමතක වීම අඩු වෙනවා. දරා ගැනීම ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි සලකාගෙන වැඩියෙන් ජලය පානය කරමු.
එතකොට මේ නිරෝගීභාවය මොකද මගේ අත්දැකීම් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදා හදාගන්නේ. එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් මම ඔයාලට ඉදිරි වීඩියෝ එකක් ගේන්නම් මේ නිරෝගීව පවත්වාගෙන මම භාවිතා කරන දේවල්. එහෙමනම් සෑම දිනාටම සුබ දවසක් සහ සුබ කාලයක් වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.